බා නැගින්න බා. ඔන්නෝ මම කට්ටිය පැලට කරලා දැන් එන්න පල්ලයට බහින්නේ. දැන් ආවා ගමරාලගේ ගෙදරට. ඔයාලා පැල ලකිනවද? ඈ? අපි ආවා මේ පැරණි ගමේ කෝපි කඩේ. මේ ආවිපුතේ පුරාණ ගමක ගම්පදානේ ගෙදරට. ගම්පදානේ ආරති වලව්. මේ වලව්වට අපල පිළිගන්න සාමාජික ජීවන ආයතන. අයිබා. වලව්වට එනකොට මේ පොඩි පුතාලා දුවලා දැක්කදී තමයි වලව්වට වටේට වැටක් තියෙනවා. හදලා තියෙන දඬු වලින් අපි අරගෙන දඬු වැට කියලා. හැබැයි පුතේ වැට කොච්චර තිබ්බත් එන්න කරපොත් තිබ්බා. මේකත් තියෙන කඩුල්ල. අඳුරගත්තනේ දෙන්නම අඳුරගත්තද? දැන් මම ඔයලගේ අවබෝධය අහන්න මේ කතා කරන්නේ. කඩුල්ලේ වටිනාකම කියන්නේ දඬු වැට තිබ්බොත් විතරමයි. හරිද වැරදිද? කඩුල්ලේ වටිනාකම කියන්නේ දඬු වැට තිබ්බොත් විතරමයි. පොඩි පුතාලා කියන්නේ හරිද වැරදිද? හරි. හරි. එහෙනම් කඩුල්ල හැම විටකම දඬු වැට රකින්න ඕනේ නේද? ඔව්. ආරක්ෂා කරන්න ඕනේ නේද? අගය කරන්න ඕනේ නේද? කර කරන්න ඕනේ නේද? ඒ වගේම තමයි ඔයලගේ සියලු වටිනාකම් රැඳෙන දින ඔයලගේ සියලු අවශ්‍යතා ඊට කළ දෙන දෙමව්පියෝ. නේද? ඊටවන්ති. කඩුල්ල දඬුවට රකින්නව ඔයලා ඒ හපිදු. ආරක්ෂා කරන කර කරන ඔය කී කඩුල්ල. ඔන්න කඩුල්ල ඉන්න පණිවිඩය. දෙවනි පණිවිඩය ඔයලා අහලා තියෙනවා ඉදිකඩ. ඉදිකඩ මුල්තර පුතේ තියෙන විදිහට එකක් තියෙන ඉදිකඩ ළඟ කොක්කුරෑ. එකක් තියෙන ඉදිකඩ ගාව ඉඳන් මං දැන් ඉදිකඩ කියන එක දන්නේ නැත්නම් සින්දු ලියන්න බෑ. හරිද? ඉදිකඩෙන් දෙන පණිවිඩය තමයි යන්දයක් ස්ථානයක් නිවැරදිව දැනගැනීමේ වැදගත්. පුතේ ඉස්සර ගෙවල් තියෙන කොට බිත්තිස්සර. ඔය ගෙට ඇතුළෙන් දොරකඩ ගාව ලිංගෙන් වැටක් වගේ අතර හේතුව. ඔක තමයි ඉදිකඩ කියන්නේ. ඔන්න ගමරාල් මාත්‍යකේ තියෙන ඉදිකඩ කුප්පලා ගන්නවා. දැන් මේ දුන්නාම ඉගෙන ගන්න දරුවෙක් නම් මම මේ පණිවිඩය ඉගෙන ගන්නයි. මේ අය ගන්නවා හයිනේ කියන ඔයා කීදින්නේ පහට ගියා විතරද? ආයෙත් හැබැයි ඔයාලා දෙන්න ඔයාලා ඔක්කොමලා දන්න එකක් තමයි අපේ රටේ මහා ගත්තකල මාටු. හරිද? එයා හැබැයි පහේ පන්තිලේ ගියා. ඒනොට පෙරේ මහා ගත්තකල. ඔයාලා දන්නේ නැතුව සමහර විට ලෝකප්පකට කෙටි කතාකාරයෙක් ඉන්නවා ගීතම පතා මේට අවුරුදු 170 විතර පන්තියේ එයාගේ කෙටි කතා ලෝකයේ විවිධ භාෂාවල් පරිවර්තන කරලා විතර නෙවෙයි ලෝකයේ විවිධ විශ්වවිද්‍යාල පාසල් වලින් කියනවා. එයාගේ අටේ පන්තිය. දැන් මේ අටේ පන්තියේදී මම කරන ලෝකප්පකට කෙටි කතාවක්. පහේ වන්දිරගේ මනුස්සයා තමයි අපේ රටේ මහගත්ත. දැන් මේ දෙන කොහොමද ඉගෙන ගන්න කියලා බලන්න. ඔන්න බලන්න ගීතම පසන් කියලා මේ මං කතා කළා විදිහට. මේ කියන්නේ ගීතම පසන් ඈ. ඉස්කෝලේ ගිහලා විදුමත් අධ්‍යාපන ලැබලා මගේ හැකියාව යනු වෙන කිසිවක් නෙවෙයි හොඳ ඉවසීමෙන් බලන්න. ඉවසීමෙන් බලන එක ඉගෙන ගන්න ප්‍රබලම මාර්ගය. දැන් උදාහරණයකට මාටින් වික්‍රමනාථගේ බින්කුණ්ඩා කියන රචනාවලියේ පිටුවේ පහම. අන්කර බලයි. අය බින්කුණ්ඩා කියලා පොතක දිවෙන්නේ බින්කුණ්ඩා ගැන බලයි. එයාගේ මඩොල් දුව සම්පූර්ණයෙන් බලයි. එයාගේ පෞකාරයට ගල් ගැටීමේ කෙටි කතාවේ සම්පූර්ණ ලෙසින් බලයි. හොඳට බලලා පේන දේවල් ටික තමයි ලියලා තියෙන්නේ. එහෙනම් ප්‍රබලම දේ බලන එක. දැන් ඔයාලා හොඳ හරියටම බැලුවද කියලා බලන්න ඕන නෑ. ඔයාලා අලි බලලා තියෙනවද? පෙරහැරිදී බලලා. ඇත්තටම බලලා තියෙනවද? ඕම් බැලුවා නම් මට මේක දුක්ඛ. අලි යනකොට මෙහෙම පැත්තේ. අලියා පිටේ යන මිනිහට. ඇත්තම පැත්තේ. පෙරහැරියෙන් අලියාට කැලේ යන අලියත් පැත්තේ. කැලේ කන්නේ අලියාය යනකොට පැත්තේ. ඇයි පැත්තේ? බැලුවනම් කියන්නේ. අපිටානිය බැලුවා කියලා. අවල් මේ වචන සායව. පේනවා දකින්නවා බලනවා කියන වචන තුනක්. මෙහි අර්ථ තුනක් තියෙනවා. බැරි වෙලාවට ඔයාලා ඔය ගාව ගල්බැම උඩ හිටියොත් ඔයෙන් අලිතුක නාගන උඩ වෙලා පේනවා. ඔයාලා දකින්නවා ලියනකොට මෙහෙම පැත්තේ. පැද්දිනේ කියලා කවුරුත් දෙන්නේ. ඊට මුත්තන් කියලා බලන්න. දැන් ආයෙ බලන්න.
අලියා සිව්පස. සියලු සිව්පසතුන් අතර එකම වම නම් වම දකුණු නම් දකුණු. එකම අන්ති අතපයදී සප්පු තුන්නේ තිබුණා. එක්කෙනෙක් එළුවා. එක්කෙනෙක් ඌට. එක්කෙනෙක් අලියා. හැබැයි එළුවගේ පුතේ අතපයදී පොලිස් කරගෙන අලියාගේ අතපයදී තුරු මොකක්ද? දැන් මේ පැත්තේ තුන මේ පැත්තේ බර වෙනවද? ඈ එහෙම නම් අලියා විතරයි. ගම්මට අලියා කියලා නේ ඌට කියන්නේ. බලන්නේ දිනුවා. එහෙනම් ජනගන්න ප්‍රබලම මාධ්‍යය හොඳට බලන්න. හරිද? දැන් ඒක බලන එකෙන් අපි හැමදේම දැන් ඉගෙන ගන්න ඒක තමයි මම කතාව. දැන් දොරේ පුතා වියතේන පහඳගම් මහත්තයා පොත. ඔතේ නම කමර. ඒකේ විස්තර කරන ගෝයන්ගහේ නිජබිම. ජනමුළු උප්පත්තිය අප්‍රිකාව කියලා මහද්වීපයක් වෙන නයිල් කියලා ගඟ තියෙන ගඟේ දෙකක්. මේක අවුරුදු 6000කට විතර ඉතුරු ඉන්දියාවට ගෙනා. ඉන්දියානු ආසියාවේ සියලු රටවලට ව්‍යාප්ත. ලංකාවට වීව ගන්න ආරිපුර විජය රජුගේ පිරිස. ආවේ බුදුහාමුදුරු පිරිනමන පාද. බුදුහාමුදුරු පිරිනමන පාද මේ කවුරු වෙතත් පොළව අවුරුදු 2569ක්. එනම් විජය රජුගේ වෙලත් අවුරුදු 2569ක් වෙනවා. වීව ගව යනවා වීව ගන්න අවුරුදු 2560ක්. එදා ඉඳන් කවුරුත් වීණම් කෑවේ. එනම් වියතේ පොත්කාරින පිළිවෙත් මේ දෙන්නට අවුරුදු 2560ක් ඉතිහාසය වන්දි පිටත. එනම් ලංකාවේ දීර්ඝ අකණ්ඩ ඉතිහාසයක් තියෙන සාරෝපකරණ දෙකක් වන්දි කරනවා. ඒ අපේ රටේ විතර ලෝකයේ විවිධ සම්ම රටකම භාවිත කරේ වංගෙඩියයි මෝල්ගායි. අපේ රටේ ඕනෑ දුප්පත්ජරින කඩේ වාරයේ සිටුමය අම්ම කෙතරම් තිබ්බ දෙන්නේ තමයි වන්දි කියන්නේ. දැන් තමයි. එනම් මේ තරම් දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ දෙන්නා ගැන පොඩි පණිවිඩ ටිකක් අහමුද එපාද කාලේ වලදී මේ දෙකම පුතයන් දෙන්නේ ගස්වල හැබැයි ඕනම ගහකින් වංගෙඩිය ගන්න මේම ගහනවා පැල්ල යනවා දැන් වංගෙඩිය හදාගෙන ගන්නේ හද අරටුවක් සහිත දික්මාංශය හරස්මාංශය දෙකම තියෙන එක. එවැනි ගස් තමයි කොත්ගස්, මිල්ලගස්, මීගස්, මාරගස්, පුර්කගස්, ඈල්ගස්, වල්දෙල්ගස්, දංගස්, පණවැල්ගස්. කොච්චර ගස් වලට වංගෙඩිය වගේ වංගෙඩිය හා බැඳිච්ච ප්‍රතිබද්ධ මාණ්ඩය තමයි මෝල්ගහ. මේක හදාගන්නත් වැඩි වශයෙන් භාවිත කරන ගස් වර්ග තුනක්. සිතුල්ගහ, පොල්ගහ, කරුණි. ඒ හදන්නේ අරටුවෙන් අරටුවට අපි පොවුල කියනවා. අන්න සිංහල භාෂාවේ එකම දෙයට කියන පදවල සමාන පදක් කියලා කියනවා. පොවුලෙන් හදපු ගමන් පුතේ බේමිකේ කෙලවරට යකඩ රවුමක් දාලා බැඳින්න යනවා. ඒකට මෝල් පිල්ල කියනවා. පිල්ල ගහපම වාස් තුනක් නැහැ. පළවෙනි වාසිය කොටන જાති මං කරනවා. දෙක මේක ගෙවෙනවා වගේ මේක කියන ගෙවීම අඩු කරනවා. තුන පිල්ලක් තිබ්බම මේ වගේ කීයටවත් පැලිලා නම් යන්නේ නැහැ. තේරුණාද? දැන් ලංකාවේ කොහෙන් ගත්තත් කොයි තැනකින් ගත්තත් කොයි යුගයක ගත්තත් ඔක්කොම වංගෙඩි කහ සමාන. කවුරුද තමයි? වංගෙඩි සමාන වෙන්නේ ඒක අපේ තුන්වෙනි රජු පණුවත් රජු එයා රජුගේ කිත්තු පූර්ව පන්ති 4 එයාටත් දෙතර දිවිදෝසි කියලා රෝගයක් ඒකේ මේ පාන්ත කර්මයක් කරනවා. පාන්ත කර්මයේදී යක් දෙක මේකට වීජික දාලා මේක වටේ නටනවා. නටන්නේ මේකේ ලක්ෂණ කියලා ලක්ෂණ ගැම්මිනුම් කරන මොන හිත වට මෙන්න දොත නැත මේවන ඉන වට මෙන්න දොත නැත මේවන ධන හිත තෙක් මෙන්න දොත නැත මේවන ඕනේ වංගි උට ගන්නවා කියන දාන ඉන වටම හතුරු හිත මහත අතුලේ වහතුරු හිත වටම මේක අපි කාටත් සමාන නිසා පොදු නිසා වංගෙඩි ලංකාවේ සම්මතූරූපයක් ගන්නවා. දැන් ඊළඟ පණිවිඩ. ඔයා ආයේ පන්තිරි කියන ඉතිහාස කියලා විතයක් කියනවා. පළවෙනිම පාඩම තමයි ඉතිහාස කියන මූලාශ්‍ර. ප්‍රධාන දෙක. එක ලිඛිත එක පුරා විචාරු. අපේ වංගෙඩි මේ මූලාශ්‍ර දෙකම. යෝගි බලන්න. මේ අද තියෙන 1960 මේ 1960 මේක ලිඛිත මූලාශ්‍ර. බලන්නකෝ ගැඹුර. මේ ගැඹුරු වෙලා තියෙන කොටල ඈ මේ තේරෙනවද? එතකොට මේ ඕනම තැන් වල තේරෙනවා ඕනෑ මූලාශ්‍ර තා මූලාශ්‍ර තාවක තමයි පිළිගන්නේ. දැන් මෙයාට අවුරුදු 2 ළමන අවුරුදු 17යි කියනවා. හරිද? තවදවත් දෙක තුනක් ගියන් පස්සේ අවුරුදු 110ක් පමණ කියලා කියනවා. තේරුණාද? දැන් මේක වංගෙඩි. सामान्य पहले विवाह के लिए गणित की विषय पास के लिए पास और 35 का हाथ अब में वांगे गणित है हजारने में वो ने मूर्ति का नियत सुना मैं नियत सुना पदना कर प्राप्त जाते दिन प्राप्त में आई लापुन जगह दिन प्राप्त में आता
ඔන්න බලන්න නියත තුන. පළවෙනි නියතය. ඕනෑම රවුමකට තමයි අපි වෘත්තයක් කියන්නේ. ඕනෑම රවුමක හරි මැදක් තියෙනවා. හරි මැදට ගණිතය කියනවා කේන්ද්‍රය කියලා. මේ කේන්ද්‍රේ වටා යන රවුමට ගණිතය කියනවා පරිධි කියලා. ස්තම්භ ගැව්වාරය මේ කොණ්ඩ අගේ දාලා එක්ක මේක එක්ක සම්පූර්ණ අගිය. ලකුණු දෙකක්. අතන දාස් මෙන්න කරමු. 10. එක්කෙන් සාරුනේ. මේක මෙයාගේ කතා කරන්නේ. මේ වගේ කියන්නේ පුතේ ආන කියලා. ආන කියන්නේ ඕනම ගොඩක් හදලා ආන කියනවා. බලන්න. පැදුරු දාපු පැදුරුවා. මාගල් දාපු මාගල්ලා. අතුල්පත් දාපු අතුල්පත්තා වට්ටි දාපු වට්ටියා. දැන් ආන කියන වචනේ තේරුණානේ ඕනම සමූහයක් සංග්‍රහය ආන. ආනක හදන ක්‍රම තියෙනවා. බලන්න මෙයා හදපු කාලෙටද මෙයා හදලා. එයා හදපු කාලේ අර්ථ හදලා. අර්ථ හදලා. දැන් පේනවද? ආන හදාගන්න ක්‍රම කීපයක් තියෙනවා. වියලක් පුළුවන්, බොතලක් පුළුවන්, ඇණයක් ගහපුවම සමහර අම්මලා කොළපත කපල කොළපතේ ඉල් ටිකක් ගහලා හැන්ඩි ගන්න ඕන. ඒක හැන්ඩියා. තේරුණාද? ආන හදාගන්න ආන කියන වචනේ තේරුණා නේද? ආන හදාගන්න ක්‍රම තේරුණා නේද? ආනක තියෙන විශේෂත්වය තමයි සමජාති බඩු පමණයි කියන්නේ. හැන්දියානේ වට්ටිනේ හැන්දියානේ දැන් විතරයි. මාගලන් කියන මාගල විතරයි. අතුල්පත් ආන්නේ අතුල්. එහෙනම් ඔයාලා තේරුම් ගන්න ආනක තියෙන සමජාතිය බඩු විතරයි. දැන් බලන්න මේ ආන භාවිතා කරපුවම වාසි ගොඩක් තියෙනවා. දැන් ඕකොල වැඩ කළා වුණා රාත්‍රී පටික කරලා හන්න දෙනවා. කාලේ වෙලා අතුල්පත් ටික තැන්සන් වල තිබුණා. දී හැමතැනම අතුල්පත්. නිදාගත්ත මිනිහා පැදුරු වල නිදාගෙන පැදුරු තැන්සන් වල තිබුණා හැමතැනම පැදුරු. අන්න බලන්න ආනකට දාපුවම අරගේ ඉඩ ඇහිරෙන කාඩු වෙනවා. ඒක තැනකට ඇවිල්ලා තියෙනවා. පළවෙනි වාක්‍යය. ආන. දෙවෙනි වාක්‍යය තැන් වල තියෙනවට ආරක්ෂාවක් යනවා. අර මුල්ලෙත් පැදුරු පෑගෙන්න පුළුවන් කාවේ කන්න මීයෝ කන්න. අන්න ඒ ආනක දාපුවම වාසියක් තියෙන එක තැනකට තියෙනවා. තුන්වෙනි වාසිය තමයි ළමයින්ට පුරුද්දක් ඇති කරනවා. තමන් පාවිච්චි කරන දේ ගැළපෙන තැනක තියන්න. හතරවෙනි වාසිය ආයෙ කිසි වෙලාවක් යන්නේ පැදුර පොරේ ගියම ආනගාවට පැදුර කරට. නැත්නම් දැන් බලමු උදේ යන්න ඉස්කෝලේ යන සපත්තු කොමේ කුක්කිය හොයන. එක තැනක තියන කුලෙච්චව කාලේ ඉතුරු වෙනවා. වෙන ආනක වාසි දැන් වල දැනගත්ත ආන කියන්නේ මොකක්ද? ආන හදාගන්නේ කොහොමද? ආනක තියෙන මොන જાතිද? වාදි ටික තේරුණා නේද? ඉතින් යාළුවනේ අද මේ වීඩියෝ එක ඉපැරණි ගමේ ආරච්චිලගේ වලාව ඉඳන් ඉවර කරනවා. ඉතින් මං කලින් වීඩියෝ එකේදීත් ඔයාලට කිව්වා මේ වීඩියෝස් ටිකක් දිග නිසා එපිසෝඩ් කීපකින් අරන් එනවා කියලා. ඉතින් එහෙනම් තවත් ලස්සන ඉපැරණි ගමේ එපිසෝඩ් එකකින් ඊළඟට හම්බ වෙනකම් ගිහිල්ලා එන්න. බයි.